ඔබේ ජීවිතයට වැදගත් වන වීඩියෝ නැරඹීම සඳහා අපි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ගමන් අපි ඔබේ අලුත් වීඩියෝ එකට මේ ඔබේ YouTube නාලිකාව හෙළවෙත කම ආයු බොහෝ වේවා ඔබ සැමට මීපැණි කියන්නේ ඈත අතීතයේ ඉඳලම මනුෂ්‍ය වර්ගයාට සබහාදාමෙන් ලැබුණු රන්වන් ඖෂධයක් විදිහට හඳුන්වන දෙයක්. එහි ඇති ගුණාත්මක භාවය සහ ඖෂධීය වටිනාකම ගැන අපි දැන් කතා කරන්නට ඕන. මීපැණි වල තිබෙන ප්‍රධාන ඖෂධීය ගුණාංග කිහිපයක්. ඉහළ පෝෂණීයකය මීපැණි වල ස්වාභාවික සීනි වර්ග, ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් වලට අමතරව ශරීරයට අත්‍යවශ්‍ය එන්සයිම ඇමයිනෝ ආම්ල, විටමින් සහ ಖನಿಜ ලවණ රාශියක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් මෙහි බහුලව අන්තර්ගත වෙනවා. මෙහි තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය මීපැණි වල පිනොලික් අම්ලය වැනි ප්‍රතිඔක්සිකාරක බහුලව තිබෙනවා. එමගින් ශරීරයේ සෛල විනාශ වීම පාලනය කරනවා. හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. මෙය ස්වාභාවික සුබීජනාශකයක් ලෙසත් ක්‍රියා කරනවා. මීපැණි වලට බැක්ටීරියා සහ දිරීරනාශක හැකියාවක් තිබෙනවා. තුවාල සුව කිරීමේ බලයක් මීපැණි සතුව තිබෙනවා. පිලිසුම් තුවාල හෝ කැපුම් තුවාල මත ආලේප කරන විට විස බීජ ඇතුළු වීම වළක්වා ඉක්මනින් සුව කිරීමේ හැකියාවක් මීපැණි සතුව තිබෙනවා. උගුරේ අමාරු සඳහා උගුරේ ආසාදන වලට සහ කැස්සට මීපැණි ඉතා ගුණදායක ආහාරයක් වෙනවා. ඒ වගේම ශක්තිජනක ආහාරයක් ලෙසත් මේ භාවිත කරන්න පුළුවන්. ක්‍රීඩකයන්ට සහ ඉතා ඉක්මනින් වෙහෙසට පත්වන අයට මීපැණි කදිම ශක්ති ප්‍රභවයක් වෙනවා. ඒ ශරීරයට ඉතා ඉක්මනින් අවශෝෂණය කරගන්නවා. ඔබට ක්ෂණික ශක්තිය ලබා ගැනීමට මීපැණි උදව් වෙනවා. මීපැණි ගැන කතා කරා වගේම අපි මීපැණි හරියාකාරව හඳුනා ගන්නත් ඕන. මොකද වෙළඳ පොලේ තියෙන කෘත්‍රිම මීපැණි වෙනුවට අපි ස්වාභාවික මීපැණි හඳුනාගන්නේ කොහොමද කියලා දැන් කතා කරමු. පිරිසුදු මීපැණි වල ස්වභාවය. වතුර පරීක්ෂණය. වතුර වීදුරුවකට දැම්මු විට දිය නොවි වීදුරුව පතුලේ තැන්පත් වෙනවා. පැල්ලම් පරීක්ෂණය. සුදු රිදි කැබැල්ලකට දැම්මු විට රෙද්දට උරා නොගන්නා අතර පැල්ලමක් ඉති නොවේ. ගිනි පරීක්ෂණය. ගිනි කුරක මීපැණි තවරා ගින්නට තැබූ විට එය දැල්වේ. ඔබ අවුරුද්දකට වඩා කුඩා දරුවන්ට මීපැණි ලබා දීමෙන් වැළකී සිටිය යුතුයි. එයට හේතුව එක්තරා බැක්ටීරියාවක් ආසාදනය විය හැකි බැවින්. මීපැණි ආශ්‍රිතව ඇතිවිය හැකි මේ බැක්ටීරියා ආසාදනයට සිංහල වෙදකමේ සාමාන්‍ය ව්‍යවහාරයේ සිජු නමක් නැති වුණත් වෛද්‍ය විද්‍යාත්මකවය බොටියුලිසින් නම් ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාමාන්‍ය ජනතාවට වැටහෙන පරිදි මේ පහතරට ආකාරයට විස්තර කළ හැකි. මේ බැක්ටීරියා මගින් නිකුත් කරන විෂ සිරුරේ ස්නායු පද්ධතියට බලපාන නිසා මේ ස්නායු දුර්වල කරන ආහාර විෂවීමක් ලෙස හැඳින්විය හැකි. ලදරු බොටියුලිසින් වයස අවුරුදු 1කමාරකට අඩු දරුවන්ට වැළඳෙන විට මේ ලදරු ආහාර විෂවීමක් ලෙස සරලව හදාන් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපේ වීඩියෝ නිතර නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න මතක් කරන ගමන් මේ ඔබේ YouTube නාලිකාව හෙළවෙත කම ඔබට දෙව් සරණයි.